නබිතුමන් අහනවා ඔබ දැක්කේ නැත්ද? බුදුටුවේ නැද්ද? ඔවුන් අනාථයන්ව පළවා හරි. ඔවුන්ගේ හිත රිද්දන්න නැතුව ඔවුන්ට ආදරයෙන් කටයුතු කිරීම. ඔවුන් ඒ දේ අකණ්ඩව කරයි. මේ ගුණාංගයන් මිනිසුන් වල අපි තුල තියෙන්න ඕන. Bismillahirrahmanirrahim. Alhamdulillah salatu wassalam ala nabiyina Muhammadin sallallahu alaihi wasallam අම්බාත්. අපි අපගේ channel එක හරහා මෙම රමදාන් මාසය තුල අල් කුර්ආනය වටහා ගැනීමට අල් කුර්ආනයේ තියෙන යම් දෙයක් තේරුම් ගැනීමට අපගේ ජීවිතයට ඒ දේ ළඟා කර ගැනීමට විශේෂයෙන්ම සමහර කුර්ආන් වාක්‍ය සමහර සූරාවන් අපි සාකච්ඡා කරමින් යනවා. ඒ අනුව අද දින අපි සාකච්ඡා කරන්න යන්නේ සූරා මාඋන්. සූරා මාඋන් එක පිළිබඳව. සූරා මාඋන් එක ගත්තහම මේ සූරා මාඋන් එක වාක්‍ය 7කින් සමන්විතයි. මේ සූරා එක මක්කා කාලයේ පහළ වූ මක්කී සූරා එකක්. මෙම සූරාව මක්කී සූරාවක් වුණාට මෙම සූරාව වෙන සමහර ආයත් කිහිපයක් මදීනාවේ පහළ වූ බව විද්වතුන් පවසනවා. කොහොම නමුත් මෙම සූරාව මක්කී සූරාවක් වශයෙන් තමයි මේ පැහැදිලි කරන්නේ. එතකොට මේ සූරාව තුල තියෙන කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරොත් විශේෂයෙන්ම මෙම සූරාව තුළ අල්ලාහ් තාලාත් එක්ක තියෙන ඒ සම්බන්ධතාවය වගේම මිනිසුන් එක්ක තියෙන ඒ සම්බන්ධතාවය පිළිබඳව කතා කරනවා. මෙතනදී මෙම සූරාවට මාඋන් කියන නම එනවා. මාඋන් කියන්නේ අල්ප දෙයක්. අල්ප දෙයක් කියන්නේ වටිනාකමක් නැත කියන තරමටම ඒ කියන්නේ එච්චර පොඩි දෙයක්. සාමාන්‍ය පොඩි දෙයක්. අපි උදාහරණයට ගෙදරකට ගිහිල්ලා අපි අහනවා කෙනෙක්ගෙන් ලුණු පොට්ටක් දෙන්න, සීනි පොට්ටක් ටිකක් දෙන්න කියලා වගේ. එච්චර ලොකු වටිනාකමක් තියෙන දෙයක්. වතුර වීදුරක් දෙන්න. වතුර වටිනාකමක් නැති දෙයක් කියන එක නෙමෙයි. සීනි වටිනාකමක් නැති දෙයක් කියන එක නෙමෙයි. ඒ තරමට පොඩි දෙයක්. උදාහරණ වතුර කෝප්පයක් වතුර වීදුරුවක් දෙනවා කියන එක පොඩි දෙයක්, සාමාන්‍ය දෙයක්. එතකොට එවැනි නමක් තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට එහා සම්බන්ධව දෙයක් කුර්ආනය තුල සමහර නම් ඒ අන්තර්ගත එක්ක සම්බන්ධ වෙනවා. සමහර නම් තියෙනවා අන්තර්ගතත් එක්ක ඒ නම් වල සම්බන්ධයක් නැති අවස්ථාවක් තියෙනවා. ඒතර මෙතනදී මාඋන් කියන එක මෙම සූරාවේ තියෙන අන්තිම ආයතය. වයම්නඋනල් මාඋන් කියන ආයත එකත් එක තමයි මෙම නම මාඋන් කියන නම සඳහන් වෙන්නේ. එතකොට අපි මේ ආයත එක පැහැදිලි කරනකොට එම නම් ඇයි මෙතනදී සඳහන් වෙන්නේ කියන එක ඉන්ෂාල්ලා පැහැදිලි කරගමු. එතකොට මෙතනදී මේ මාඋන් කියන එම සූරායකට සකාත් කියන අර්ථයක් තියෙනවා කියලා සකාත් කියන අර්ථය මෙතන පැහැදිලි කරන්න එනවා කියලා අලි රලියල්ලාහු අන්හු තුමාණන් ප්‍රකාශ කරලා තිබෙනවා. එතකොට තමන්ට අල්ලාහ් තාලා ලැබුණු දෙයින් අල්ලාහ් තාලා තමන්ට ලබා දුන් දෙයින් අන් අයට ලබා දිය යුතුයි. අන්නට දිය යුතුයි. එහෙම දෙන්නේ නැතුව තමා තුළ තියා ගැනීම සම්බන්ධව මෙම සූරාව කතා කරන බව එතනදී පැහැදිලි කරලා තියෙනවා. අපි බලමු. පළවෙනි ආයතය අර ආයතල්ලදී යුකද්දිබිති. විශේෂයෙන් පළවෙනි ආයතය තමන් පිළිබඳව පුද්ගලයා පිළිබඳව අර ආයතල්ලදී නබිතුමන් අහනවා ඔබ දැක්කේ නැත්ද? බුදුටුවේ නැත්ද? කවුරුන්ද අල්ලදී කවුරුන් පිළිබඳ කවුරුන්ද දැක්කේ නැත්තේ? යුකද්දිබිති. දීන් කියන එක සම්බන්ධව කියනකොට විනිශ්චය දිනය කියලා සඳහන් වෙනවා. විනිශ්චය දිනය පරමාන්ත දිනය අප මේ ලෝකයේ කරපු දේවල් වලට කුසල් අකුසල් වලට අපිට දඬුවම් ප්‍රතිඵල ඒ අපිට දෙන අවස්ථාව ප්‍රතික්ෂේප කරන කට. ඒ දීන් කියන ඒ වගේම දීන් කියනට ආගම ප්‍රතික්ෂේප කරන ආගම බොරු කරන නැත්නම් පරමාන්තයේ බොරු කරන කියන අර්ථ දෙකකුත් සඳහන් වෙලා තිබෙනවා. කොහොම වුණත් මෙතනදී තියෙන ප්‍රධාන දේ විශ්වාසය නොවති. මේ ආයත් කතා කරනකොට ජාහිලියා කාලේ ජීවත් වූ අබූ ජහල් ඒ වගේම ආස් බින් වායිල් වගේ අය පිළිබඳව මේ ආයතේ පහළ වුණා කියලා සඳහන් වෙනවා. එතකොට මෙතනදී මෙම විශ්වාසයයි මෙම සූරාව කතා කරන්න යන කාරණාව අතර සම්බන්ධයක් තියෙනවා. අපි ඒ දෙස සම්බන්ධ බලමු.
ඒතකොට විශ්වාස නොමැති. ඒ කියන්නේ අපි මේ ලෝකේ කරන ක්‍රියාවන් වලට කුසල් දේවල් වලට අකුසල් දේවල් වලට ආහාරාදීනේදී අපිට එතනදී ප්‍රතිඵලයක් හෝ දනුවමක් හෝ අපිට ලැබෙන්නේ නැහැ කියන විශ්වාසයක් කරන කට්ටිය. නැත්නම් ඒක එහෙම ලැබෙනවා කියන එක බොරු කරන අය. දැන් සාමාන්‍යයෙන් ආහාරාදීනයක් ප්‍රතික්ෂේප කරනවා නැත්නම් එහෙම දිනයක් නැහැ කියලා කියන කට්ටිය මේ ලෝකේ Taman හිතපු විදිහට ජීවත් වෙනවා. Taman කැමති ආකාරයට ජීවත් වෙනවා. ඔවුන්ට හොඳ නරක කියන යම් දෙයක් නැති වෙලා යයි. දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රතිඵලයක් තිබෙනවා. මෙතනදී හොඳක් තියෙනවා නරකක් තියෙනවා. අපි හොඳ ආකාරයෙන් හිටියොත් තමයි හොඳක් වෙන්නේ කියලා අපි දන්නවා නම් අපි ආකාරයෙන් ක්‍රියා කරනවා. උදාහරණයක් පාර යනකොට මම ඩ්‍රයිව් කරන් යනවා. මාගේ විශ්වාසය මොකද්ද මම ඩ්‍රයිව් කරන් යනකොට ට්‍රැෆික් පොලිසිය ඉස්සරහින් හිටියොත් මම තනීර කැපුවොත් එතන දඩයක් තියෙනවා. එතන පොලිසිය දැක්කොත් එතන මාව නවත්තලා දඩයක් මම දඩයක් ගෙවන්න ඕන. එතකොට මම ගිහිල්ලා දඩයක් ගෙවන්න ඕන. ඒක මේක දන්නවා මේ විශ්වාසය මන් තුල තියෙනවා. මම පාර යනකොට ඉතාමත්ම හරියට යනවා. මේකෙන් අපිට ප්‍රතිඵල සෑහෙන්න තියෙනවා. මේ ආකාරව ක්‍රියා කරන එකෙන්. එතකොට මෙවැනි ආකාරව අවසාන ප්‍රතිඵලයක් නැහැ කියලා විශ්වාස කරන කෙනෙක් මේ ලෝකේ කොහොමද ජීවත් වෙන්න පුළුවන්. Taman හිතුව ආකාරයට, Tamanගේ හිත ගිය ආකාරයට කැමති ආකාරයට ජීවත් වෙන්නේ. අයි කියන එක අපි මෙතනදී ප්‍රධාන පැහැදිලි වෙනවා. එතකොට මේ ආයත සූරාය තුල ඊළඟ ආයතක තමයි ෆදාලිකල්ලදී ඔවුන් කවුද කිව්වොත් අල්ලදී යදුල් යතීම්. ඔවුන්ගේ ගුණාංග සම්බන්ධ කතා කරනවා. යදුල් යතීම් ඔවුන් අනාථයන්ව පළවා හරි. ඒ අය අනාථයන්ව පළවා හරි. අනාථ දරුවන් විශේෂයෙන්ම ඉස්ලාම ආගම තුල අනාථ දරුවන් පිළිබඳව ඔවුන් රැක ගැනීම පිළිබඳව රැක බලා ගැනීම පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. අනාථ දරුවන්ට ලබා දීම සම්බන්ධ සෑහෙන ආයත තුල සෑහෙන කුර්ආන් වල සඳහන් වෙනවා. ඒතර මොවුන් කවුද? අනාථ දරුවෙක් මොනවා හරි අහලා ආවා නම් ඔවුන් පළවා හරිනවා. දැන් මෙතනදී පළවෙනි ආයත එක ආඛරා දිනය පරමාර්ථ දිනේ විශ්වාස කරන පුද්ගලයාටත් අනාථ දරුවා පළවා හැරීමත් අතර සම්බන්ධ මොකක්ද? විශ්වාසයක් තියෙන පුද්ගලයෙක් ආහාරායකයේදී මම මේ ලෝකේ කුසල් කරන්න ඕන ආහාරායකේ මට යහ ජීවිතයක් ගත කරන්න ඕන කියන විශ්වාසයක් තියෙන කෙනෙක් අනාථ දරුවෙක් කවදත් පළවා හරින්නේ නැහැ. අනාථ දරුවන් එක්ක යහ ආකාරයෙන් කටයුතු කරනවා. ඔවුන් රැක බලා ගන්නවා. Tamanට හැකි ආකාරව ඔවුන්ගේ හිත රිද්දන්න නැතුව ඔවුන්ගේ දේපල උඳුරා ගැනීම ඊළඟ දෙයක්. ඔවුන්ගේ හිත රිද්දන්න නැතුව ඔවුන්ට ආදරයෙන් කටයුතු කිරීම රැක බලා ගැනීම කියන එක හැදෙනවා. ඒ විශ්වාසයේ ප්‍රතිඵලය. එතකොට සිත තුළ මේ විශ්වාසය සිත තුළ ආදරය, කරුණාව, මෛත්‍රිය කියන එක ගොඩනගනවා. එයත් විශේෂයෙන්ම තවත් කාරණාවක් මෙතන පැහැදිලි වෙනවා. කෙනෙක් උදව් කිරීම කියනකොට අනාථයන් රැක බැලීම අනාථ දරුවන්ව රැක බලා ගැනීම ඔවුන් එක සුහඳව ආදරෙන් කටයුතු කිරීම කියන මේ ආයත එකේ තියෙන තව දෙයක් තමයි ඔවුන් ඒ දේ අකණ්ඩව කරයි. ඇයි අකණ්ඩව කරයි? ඔවුන් විශ්වාස කරන නිසා. සමහර වෙලාවට මිනිස්සුන්ට ආදරය කරුණාව කියන එක සාමාන්‍ය මිනිස්සුන්ගේ හදවත තුළ තියෙනවා. අනාථ දරුවෙක් දැක්කහම දුප්පතෙක් දැක්කහම ආදරයක් එනවා. ඒතර ආදරයෙන් ඔහු උදව් කරනවා. ඒක හරි. නමුත් විශ්වාසය අතර වෙනස මොකද්ද? විශ්වාසයක් තියෙන පුද්ගලයා Tamanට තිබුණත් නැතත් උදව් කරයි. ඒක තමයි අකණ්ඩ උදව් කිරීම කියන්නේ. අකණ්ඩව පළවා හරින්න නැත්ත කියන්නේ. අකණ්ඩව උන්ට ආදරය කරනවා කියලා කියන්නේ. Tamanට තියෙන වෙලාවෙත් දෙනවා, Tamanට නැති වෙලාවෙත් දෙනවා. Tamanට කියලා තියාගන්න නැහැ. කවුරු හරි අනාථ පුද්ගලයෙක් ඇවිල්ලා යම් දෙයක් අහනකොට ඒ දේ මුලින්ම එයාලට දෙන ගුණාංගයක් වර්ධනය වෙනවා. අකණ්ඩව මේක කරනවා. සාමාන්‍යයෙන් හිත තුළ ආදරය සාමාන්‍ය මිනිසුන්ට තියෙන ආදරයෙන් උදව් කරනකොට Tamanට තියෙන දේවල්ට අතිරේකව තියෙන දේවල් විතරයි විදම් කරන්නේ. Tamanට විතරක් තියෙනවා නම් පොඩි ආත්මාර්ථකාමීත්වයක් කියනවා. අපි ඒවා සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. ඒක තියාගන්නවා. ඒතර මෙතන එහෙම නෙමෙයි කතා කරන්නේ අල්ලාහ් තාලා. මේ විශ්වාසයේ තියෙන කෙනා අකණ්ඩව මොන වෙලාවෙත් කුමන අවස්ථාවෙත් අනාථයන්ව පළවා හරින්නේ නැහැ. අනාථයන් උදව් කරනවා. ඔවුන් එක යහයුතුන් කටයුතු කරනවා කියන එක කතා කරන්නේ. ඒ වගේම අල්ලාහ් තාලා අල් කුර්ආන් තවත් ආයතයකින් අල්ලදී යඛාෆූන රබ්බහුම් ඔවුන් කවුද කිව්වොත් අල්ලාහ්ව බියවන අය. ඔවුන් යඛාෆූන රබ්බහුම් අල්ලාහ් තාලාට බියවන අය. ඒ වගේම වක්ෂවුන උන් අල්ලාහ් තාලාට බියෙන් කටයුතු කරනවා. වක්ෂවුන රබ්බහුම්
රබ්ට බියෙන් කටයුතු කරනවා. බිල් ගයිබ්. ඔන්න අල්ලාහ් තාලා වසංගු අල්ලාහ් නබි දැක්කේ නැහැ. වසංගු දේවල් තියෙනවා, ආඛරා දිනේ තියෙනවා, පරමා දිනේ තියෙනවා, නිරයේ තියෙනවා, ස්වර්ගයේ තියෙනවා. මේ දේවල් පිළිබඳව හිතලා ජීවත් වෙන කෙනෙක්. යදුන්නුන උන් හිතනවා කොහමද? අන්නහු මුලාකු රබ්බ. උන් හිතාගෙන ඉන්නවා අන්නහු මුලාකු. උන් අල්ලාහ්ව කවදෝ දවසක දෙවියන්ව උන් මුණ ගැහෙනවා කියන විශ්වාසය උන්ගේ හදවත් තුළ තියෙනවා. දෙවියන් කවදා හෝ දවසක මේ පරමාන්ත දිනේදී අපි මතු ලෝකයේදී දෙවියන් හමු වෙනවා කියන විශ්වාසයේ තියෙන පුද්ගලයා ඒ බියෙන් තමයි කටයුතු කරන්නේ. ඒ ආදරයෙන් තමයි කටයුතු කරන්නේ. අල්ලාහ් දෙවියන් මුණ ගැහෙන්න යන්නේ මම. ඒ නිසා මේ ලෝකෙ හොඳ දේවල් කරන්න ඕන. අනාථයන් එක්ක ඇතිබර අයත් එක්ක සුහුඳ ආදරෙන් කටයුතු කරන්න ඕන කියන ගුණාංගය උත්තර වර්ධනය වෙනවා. ඊළඟ ආයත එක. වලා යහුද්දු අලා තාමිල් මිස්කින්. උන් මොනවද කටේද? වලා යහුද්දු අලා තාමිල් මිස්කින්. මිස්කින් වරුන්ට කියන්නේ නැති බැරි අය. යාචකයන් කියලා කියනවා. සමහර කටේ යාචකයන් කියලා අර්ථගත කරන කතා කරනවා. මිස්කින්. ආමුල් මිස්කින්. මිස්කින් කියලා කියන ඒ කියන්නේ Taman හම්බ කරන තමන්ට මදි, තමන්ට දීපල අඩුපාඩුවක් තියෙනවා, තමන්ට ජීවත් වෙන්න අඩු තියෙනවා. ඒතකොට දරිද්‍රතාවයෙන් ඉන්න කට්ටිය මේ මිස්කින් වරුන්. දැන් ෆිකුහ වල ඉස්ලාමීය නීති ශාස්ත්‍ර තුල zakat ලබා දීමේ කණ්ඩායමේ ෆකීර් මිස්කින්. ෆකීර් කියන්නේ අන්තම දුප්පතා. ඒ තමයි අනාථ දරුවා. අනාථ දරුවන්, වැන්දපු දරුවන් ඒ ෆකීර් කියන ගණයට එනවා. ඒ පළවෙනි ආයතේ කතා කරේ උන් පිළිබඳව. දෙවෙනි ආයතේ කතා කරන්නේ මිස්කින් පිළිබඳව. Taman හම්බ කරනවා තමා. නමුත් Tamanගේ ජීවිත ගත කරන්න ජීවනෝපාය මදි. එවැනි අයට ආහාර දීමෙන් වැළකෙනවා. යහුද්දු වලා යහුද්දු. ඒ කියන්නේ ඔවුන්ට යම් ආකාරයකින් උදව් කරන්න තු ඉන්න කට්ටිය තමයි විශ්වාසයක් නැති අය. ඒ විශ්වාසයක් තියෙන කට්ටිය අකණ්ඩව මේක කරනවා. මම කලින් කිව්වා වගේ. Tamanට තියෙන Tamanට නැති වෙලාවේදී පවා තමන්ගේ දේපලෙන් තමන්ට තියෙන දෙයින් යම් ආකාරයකින් හරි ඒ මිස්කීන් වරුන්ට උදව් කරන පුද්ගලයා තමයි මෙතනදී ඊමාන් තියෙන පුද්ගලයා, විශ්වාසවන්ත පුද්ගලයා. පරමාර්ථ දිනය සත්‍යතාවය, පරමාර්ථ දිනේ සත්‍යයි කියලා ඔප්පු කරන පුද්ගලයා. පරමාර්ථ දිනේ අල්ලාහ් තාලා හමු වෙනවා කියන විශ්වාසයත් එක්ක ඉන්න පුද්ගලයා. අදාබර සහෝදරනි. එතකොට මෙතනදී අල්ලාහ් තාලා සඳහන් කරනවා මේ ගුණාංගයන් මිනිසුන් වන අපි තුල තියෙන්න ඕන. මේ ගුණාංගයන් නැතුව මේ ලෝකේ ජීවත් වෙලා වෙනක් නැහැ. මේ රමදාන් මාසය තුල විශේෂයෙන්ම මේ කොටස මේ ආයත් දෙක කතා කරන්නේ අපි තවත් මිනිසුන් එක්ක, අපිත් එක්ක ඉන්න මේ මිනිසුන් එක්ක, සහෝදරුන් එක්ක, සහෝදරයන් එක්ක අපි කොහොමද හැසිරෙන්න ඕන, අපේ ජීවිත කොහොමද හදාගන්න ඕන කියන කාරණාව මෙතන අල්ලාහ් තාලා කතා කරනවා. විශේෂයෙන්ම තව දෙයක් අපි පැහැදිලි වෙන්න ඕන. ඊමාන් එකක්, විශ්වාසයක් නැති පුද්ගලයෙකුට නැරෝ මයින්ඩ් එකක් එනවා. උදාහරණ මම ඇයි දෙන්න ඕන? මම කාටද කවුරු වෙනුවෙන් දෙන්න ඕන? මගේ දේපල මම ඇයි දෙන්න ඕන කියලා ක්වෙස්චන් එකක් එයි. ප්‍රශ්නාර්ථයක් එයි. මම මගේ දේපලක් ඇයි දෙන්න ඕන? මම කවුරු වෙනුවෙන් දෙන්න ඕන? විශ්වාසයක් තියෙන පුද්ගලයා හිතයි මට දෙවියන් දුන්න දේපල දෙන්න ඕන. දෙවියන් වෙනුවෙන්, අල්ලාහ් වෙනුවෙන් දෙන්න ඕන. ඒ මතය, ඒ චින්තනය, ඒ හිත විවෘත වෙනවා. Tamanට ලැබුණු දේ අන් අයටත් දෙන්න ඕන කියන හිත. මම ඇයි අනාථයන් බලා ගන්න ඕන? මම ඇයි මිස්කින් වරුන්ට උදව් කරන්න ඕන කියන ඒ ප්‍රශ්නාර්ථයක්, ඒ ප්‍රශ්නයක් ඔහු අහන්නේ නැහැ. ඊමාන් තියෙන විශ්වාසවන්ත පුද්ගලයෙක්. ඔහු මාගේ වගකීමක් අනාථයන් බලා ගැනීම. මාගේ වගකීමක් මේ මිස්කින් උදව් ඉල්ලලා එන කෙනෙක්ට උදව් කිරීම කියන එක තමයි උන් බලන්නේ. ඒ වගේම මෙතන තියෙන තව ප්‍රධාන දෙයක් අපි මතක තියාගන්න. දැන් මේ අනාථයන් උදව් කරන්න කියනෝ නේද? මෙතන තියෙන තව රහසක් තියෙනවා. ඇයි කියලා කිව්වොත් අපි තවත් කෙනෙක් උදව් කරනවා. එයා මට නැවත උදව් කරાવી. තව සහෝදරයෙක් ණය ඉල්ලනවා, මගේ යාළුවෙක් ණය ඉල්ලනවා, උනාය දෙනවා. මට ණය ඕන වෙලාවකින් එයාගේ ණය මට ඉල්ලන්න පුළුවන්. මට යම් ප්‍රශ්නයක් එන වෙලාවේදී එයා මට උදව් කරයි කියන ඒ බලාපොරොත්තුෙන් මම උදව් කරනවා වෙන්නත් පුළුවන්. අල්ලාහ් තාලා වෙනුවෙන් මම උදව් කරනවා වෙන්න පුළුවන්. නමුත් අනාථ දරුවන් කියන කට්ටිය එයා නැවත අපිට රිටර්න් එකක් දෙන්න බැරි අය.
එයාලටම නැහැ. එයාලා බලා ගන්න අම්මා තාත්තා කෙනෙක් නැහැ. අනාථ දරුවන් එයාලා. එතකොට ඔවුන්ගෙන් යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව වියදම් කිරීම තමයි දෙවියන් බලාපොරොත්තු වෙන්නේ. ආහාර දිනේදී පරමාන් දිනේදී අල්ලාහ් තාලාගෙන් පමණක් එහි ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන් ඔවුන්ට උදව් කළ යුතුයි කියන කාරණාව දෙවියන් මෙතනදී කතා කරලා තියෙනවා. එතකොට ඒක අපි මෙතන පැහැදිලි වෙන්න ඕන පළවෙනිම. ඒ වගේම මෙතනදී තවත් දෙයක් තියෙනවා. මීට පෙර එන සූරා කුරයිෂ්. දැන් මේක ඩිරෙක්ට්ලි කතා කරන්නේ ඒ කුරයිෂ් වරුන්ට. ඒ කියන්නේ ඒ කාලේ ජීවත් වූ අයට. අල්ලාහ් තාලා කලින් වාක්‍යයේ කියනවා අල්ලදී අතඅමහුම් මින් ජූයි. අතඅමහුම් මින් ජූ. අපි තමයි ඔයාලා බඩගින්නේ කුසගින්නේ ඉන්නකොට ඔයාලට කෑම දුන්නේ. ඔයාලා බඩගින්නේ කුසගින්නේ ඉන්නකොට ඔයාලට අපි තමයි කෑම දුන්නේ. එතකොට මේකත් එක්ක සම්බන්ධ කරන්න අපිමයි ඔයාලට නියමයක් දීලා තියෙන්නේ. මේ ලෝකේ මට තියෙන නියම සියල්ල මට තියෙන දේපල් සියල්ල කවුද දුන්නේ? අල්ලාහ් තාලා. එතන මොකද කරන්න ඕන? මම අල්ලාහ් වෙනුවෙන් දෙන්න ඕන. මම අල්ලාහ් වෙනුවෙන් අනාථයන් බලන්න ඕන. අල්ලාහ් තාලා වෙනුවෙන් මම මිස්කිනුන්ට උදව් කරන්න ඕන. ඒකෙන් අල්ලාහ් තාලා කියන්නේ මොකද්ද? මේ දේපල මේ ලෝකේ මට ලැබිලා තියෙන මේ වස්තු මේ සියල්ල දුන්නේ කවුද? දෙවියන් මට දුන්නේ. මම මේ දෙයින් දෙවියන් වෙනුවෙන් මේ ලෝකේ ඉන්න අනිකුත් මිනිස්සුන්ට ලබා දිය යුතුයි කියන පණිවිඩය. එතකොට මේක අපි තාමත් පැහැදිලිව වටහා ගන්න ඕනේ. මාදාබර සහෝදරනි, රමදාන් මාසයක් අපි ඉන්නේ. ඒතර මේ මාසය අපිට ගොඩාක් ප්‍රයෝජනවන්ත වෙනවා. අන් අය පිළිබඳව බලන්න, උදව් කරන්න, ආදරයෙන් බලන්න, ඔවුන් එක කරුණාවෙන් බලන්න, ඔවුන්ගේ දුකේදී ඔවුන් අපි උදව් කරමින් අපි ඔවුන් එක්ක ඉන්න මේ දේ ජයග්‍රහණය කරන්න උන්ට උදව් කරන්න ඕන.